ඇත්තටම උමාලි තිලකරත්න වගේ නිලියක් කියන්නේ වෙනස්ම වයිබ් එකක් තියෙන කෙනෙක්. ඇය ශ්‍රී ලංකාවේ තියෙන ඉතාම දක්ෂ නිලියන්ගෙන් එකක්. කලාවට ඇති ඇගේ ආදරයත් කැපවීමත් ඇය කරන කාර්යයන් තුළින් පැහැදිලිව පෙනේ. ඇයට ලස්සන හඬක්දා තියෙනවා. ඇය ගායනා කල්හැකි කලාකරුවියක්. රංගනය, ගායනය, නර්තනය, ගීත රචනය මේ හැම ක්ෂේත්‍රයම ඇයගේ දක්ෂතා පෙන්වලා තියෙනවා. ඇත්තටම ඇය කියන්නේ කුසලතා රැසක් ඇති ටැලන්ට් හබ් එකක්. ඇය උපත ලැබුවේ 1987 මාර්තු මාසයේ. පාසල් අධ්‍යාපනය මුසේස් කොලේජ්හි ලබාගෙන පසුව ජපානයේ නිහොන් යුනිවර්සිටි කොලෙජ් of ආර්ට්හි සිනමා හා රංගනය පිළිබඳව ඉගෙන ගත්තවා. ඇයගේ රංගන ජීවිතය ආරම්භ වුණේ රෝසා වසන්තේ චිත්‍රපටයෙන් යා. පසුව ඇය චිත්‍රපට, ටෙලිනාට්‍ය සහ වේදිකා නාට්‍ය තුළ දක්ෂ ලෙස රංගනය කරමින් ජනප්‍රිය නිලියක් වුණා. බොහිමියනුව ටෙලිනාට්‍යයේ හොඳම නිලියා සම්මානය දිනාගෙන පසුව සකර්මා සහ පිතෘවැනි නිර්මාණ සඳහත් සම්මාන ලබාගෙන ඇයගේ නම තවත් වර්ධනය වුණා. ඇය ශ්‍රී ලංකාවේ පමණක් නොව ජපානයේද සිනමා සහ නාට්‍ය නිර්මාණවල රංගනය කරලා ජාත්‍යන්තර මට්ටමේ කලාකාරියක් ලෙස හඳුනාගෙන තිබෙනවා. රංගනයට අමතරව ඇය ගායනය, නර්තනය සහ ගීත රචනය කරන කලාකාරියක්. බොහෝ සංගීත වැඩසටහන් වලදී ඇය ගී ගයමින් පෙනී සිටිලා තිබෙනවා. ජැපන් භාෂා JLPT-N1 සුදුසුකමද ඇයට තියෙනවා. එමෙන්ම සයිකෝතෙරපිස්ට් ලෙසත් කටයුතු කරන බව සඳහන් වේ. ඇය කලින් ජනප්‍රිය නළුවෙකු වන සාරංග දිසාසේකර සමග විවාහ වූ අතර පසුව එම විවාහය අවසන් වුණා. සමස්තයක් ලෙස බැලුවහොත් උමාලි තිලකරත්න කියන්නේ රංගනය, ගායනය, නර්තනය සහ අධ්‍යාපනය යන ක්ෂේත්‍ර ගණනාවක්කම දක්ෂතා පෙන්වන ශ්‍රී ලංකාවේ ඉතාම ගෞරවයෙන් කතාබහ කරන බහුකලා කලාකාරියක්. ඔබට උමාලි තිලකරත්නගේ පෞරුෂය කැමතිද? ඇගේ ගුණාංග අතරින් ඔබට වැඩිම කැමතිදේ මොනවාද? ඇගේ රංගපෑ ටෙලිනාට්‍ය හා චිත්‍රපටි අතරින් ඔබගේ ප්‍රියතමය මොකක්ද? ඔබගේ අදහස් සහ මතයන් පහලින් කොමෙන්ට් කරන්න.